ඉතින් ගයිස් ඔයාලත් මොකද්ද මේ පාර මතක නේද? ඉරත්න පාරෙන් එන්න जाओ सुंदर बहुत जाओ Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එකකින් ඔයාලව එක්කන් යන්න හදන්නේ ශ්‍රී ලංකාවේ තියෙන ලස්සන පාරාදීසයකට. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී ඉන්න. ඔයාලා අද යන්නේ සුපිරිම ප්ලේස් එකක් බලන්න. ඉතින් guys අපි ගමනට රෙඩි වෙලා දැන් තරිඳුලාගේ අයියයි අක්කයි අපිව බස් එකට ගිහින් දාන්න යන ගමන් මේ ඉන්නේ. ඉතින් බස් එකට අපි නැගලා අනිත් යාළුවෝ ටික ගන්න තියෙන අපිට කුරුවිටින්. ඉතින් කුරුවිටට යන ගමන් බස් එක යනවා. හරි දැන් හැමෝටම කියන්න ඕනේ අපි කොහෙද යන්නේ කියලා. අපි මේ යන්න සූදානම් වෙන්නේ අවාරේ සිරිපා කරුණා කරන්න ඉරත්න මාර්ගයේ හරහා. जाओ सुंदर बहुत जाओ රසවත් ගමනක්නේ. ඉතින් ඔයාට කියන්නකො හංස මේ පාර ගැන පොඩ්ඩක්. මේක බලන වීඩියෝ එක බලන කට්ටිය. මේ කාලේ එනවා නම් තනියෙන් එන්න එපා. පිරිමි ළමයි එනවා නම් කට්ටියත් එක්ක එන්න. ගෑල් ළමයි නම් එකක් එන්න එපා. ගෑල් ළමයි කූඩැල්ලෝ ඉන්නවනේ. ගෑල් ළමයි බයයිනේ. ටිකක් ඉන්නවා. මේ පාරේ විශේෂත්වය මොනවාද හංස? පාරේ විශේෂත්වයයි මේ කිලෝමීටර් 14ක් තියෙනවා. එතකොට මේක ගිහින් එකතු වෙන්නේ රත්නපුරේ බලාපද්දර පාර. බලාපද්දර පාරට. එතකොට සාමාන්‍යයෙන් ටෙස්ට් එකක් එහෙම අරගෙන නැග්ගොත් පැය 12ක් වගේ යනවා ආසන්න. සුද්දා. තාම අපි ගමන පටන් ගත්තා විතර. ඔයාලට මොකද කියන්න තියෙන්නේ? ගමන දුෂ්කර වුණත් හිතේ ශක්තිය තියෙනවා නම් බං කරන්න පුළුවන්. කරන්න බැරි දෙයක් නේ. අපි එක්සෑම් කරනවා වගේ. එහෙනම් අපි යන්නේ. ඉතින් guys මේ රත්නපාරෙන් යන මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක. මාත් එක්ක තව යාළුවෝ 4 දෙනෙක් ඉන්නවා. ඒ කට්ටියගෙන් දෙන්නෙක් ගිහින් තියෙනවා. මීට කලින් මමයි තව 3 දෙනෙකු යන්නේ. තව දෙන්නෙකු යන්නේ පළවෙනි වතාවට. ඉතින් මේ පාරේ පඩිපෙල් නෑ. පොඩි අඩිපාරවල් තමයි තියෙන්නේ. කෝඩැල්ලෝ ඉන්නවා. කටු තියෙනවා දෙපැත්තේ ඒවත් හැනෙනවා. ඉතින් යාළුවනේ මේ තමයි අපිට හම්බෙච්ච පළවෙනි දියැල්ල. මාර ලස්සනයි. ඔයාලට පේනවා ඇති මේ මුල් හරිය විතරක් ඔය පඩිපෙල් ටිකක් තිබ්බා. දෙපැත්තේ ඝන කැලෑව තියෙන්නේ. මුල් හරිය විතරයි මෙහෙම පඩිපෙල් ටිකක් තියෙන්නේ. හරි ලස්සනයි. ඉතින් guys ඔයාලා මේක skip නොකර බලන්න. අපි දියඇලි හරහා ගල්හිල් අස්සෙන් යන්නේ. දියඇලි ගොඩක් හම්බ වෙනවා. එහෙනම් skip කරන්න එපා guys. වරේ මේක මාරව අමාරු යන්නේ. ඕනික හොගන්නත් බෑ. ඒ තරම් ගල් ඉස්සන. මාර කප්පා යනවා. මේ මොන්නේ ජබලෙන් ඉඳලා
ඉතින් ගයිස් ඔයාලගෙත් මේ රත්නපාරේ අවාරේ සිරිපා ගමනේ මොනවාම හරි එක්ස්පීරියන්ස් තියෙනවා නම් අපිත් එක්ක බෙදා හදා ගමු. කමෙන්ට් එකක් මගින් ඔයාලගේ අත්දැකීම් දාන්න. මොකද? පැණි? ගැරන්ටියා මැරෙනවා බං ගැරන්ටියක් මැරිලා. wow. ඒ හන්ද ෆොටෝ ටිකක් ගාගන්නකෝ. නා. My goodness. ඉතින් guys ඔයාලත් මොකද්ද මේ පාර මතක නේද? ඉරත්න පාරෙන් එන්න පට්ට ලස්සන දියලි ගොන්නක් තියෙනවා. මාරම ලස්සනයි. සිරිපා කරුණා කරන ගම පරිසරයේ සුන්දරත්වය විඳින්න පරිසරයට කිසිම හානියක් දාන්න නැතුව පරිසරය විඳින්න. අපේ ලංකාවේ අසිරි විඳින සුද්දෝ පට්ටම කැමති. ඉතින් මේ පේනවාට සුද්දෝ අසිරි විඳින ආකාරය. මොකද? මෙහෙට ආවිනික වෙච්ච කියන්නේ මොකද? මෙහෙට ආවිනික වෙච්ච කුරුමිනිය විශේෂයක් තමයි. කුරුමිනිය. අර බොරු කියන්නේ ඕවා දාවික. ගයිස් ඔයාලට කුරුමිනිය ගැන කිව්වේ අනාගත සූලොජි ස්පෙෂල් ළමෙක්. අර ගල්කුත්තුට යන සුපිරි පාරක් තිබ්බ බා. ඔය වතුර පිල්ලේ තියෙදි. නෑ යන්න මොනවා. ඔව් ඒ දවස්වල යන්න ගාව බස්. ඒක තමයි වතුර පිල්ල ගියා. ඊට ගා අයියා උඩ ගලක් තියෙන ඒක උඩේ නම් බලන්න. බලේ ජවය ශක්තිය නෙස්ටෝ මෙයා තමයි අපේ නඩේ ගුරා. නඩේ ගුරා විදිහට වගකීම 100% ඉෂ්ට කරනවානේ. අපිට කටවරද්ද ගන්න දෙන්නේ නැහැ බයිනෝ. ගිය අවුරුද්දේ මෙයා තමයි අපි සෙට් එක පළවෙනියට එක්කන් ගියේ සිරිපාදේ. අම්මා ගලහ තිබුණ හොඳයි බා. යාර කාරිගල පන්සල කොහොමද කියන්නේ? පන්සලක් නැහැ බා. යාර කිව්ව එද්දි පන්සලක් හම්බුනා කිය. වැඩික් ඈ. හයියෙන් අල්ලන් ඉන්නවා වැටපි වැඩි. හයියෙන් අල්ලපන්. මේ මුක්කි කියලා කියනවා බා ඒකට. වැටෙනවා. ඒක ලේනක්ද කොහෙද? මේක මගින් බයික්. ආ යනවා ඉස්සයි බා මෙහෙ වරෙන්. පිටරට සුද්ද වෙලා විකාර කරනවා ගයිස්. සෙරප්පු කඩාගෙන කූඩෙල්ල කවාගෙන අර දිනමයි තරුදු ඇල්ල බලන්න. මොකද? අර අතන ඇස් දිනම මම අලුතෙන් නමක් කරා තරුදු ඇල්ල. ඔන්න මේක තමයි ගයිස්. තරුදු කියන්නේ. අද බලහන් ඉන්නේ අපේ පැත්තේ තිබ්බනේ ඕක. ඊවල ගියොත් නැති මොනවද? මූ සෙරප්පු දෙක කඩාගෙන ඉන්නේ ගයිස්. අර දියාලි පේනවා.
අර දුවල්ල. අර ෆොටෝ ටිකක් ගන්න. ගයිස් කුණු එහෙම තියෙනවා නම් ඔයාලා හිතන් ඇවිල්ලා මේ වගේ කුණු බක්කේ තියෙන ඒවට දාන්න. හරියට හිතේ ඉන්නේ මේ වතුර ඔක්කොම ජරාව පාන්න. ජරාවක් නෑ මේ. ජරාව කියන්නේ ජරාව පාන්නේ තියෙන්නේ. ඒ ඕ දෙන කරුවා මේ කොන්ද වතුර යපො. මගෙන් වැඩිච්චද අයියෝ අඩේ සොරි බා. ගල් පිස්සෙක් ගයිස්. ගලක් පේන්න බෑ ගල් උස්සනවා. අඩු මුක්කු තියලා වේ. දැන් ගයිස් මුක්කු තියලා අපේ ආවා මුක්කුවක් තිබ්බා. හරි හැමෝම මුක්කු තියලා. මම තෙරපු මේ කැංගිල්ලෙන් අල්ලන් ඉන්නේ. ඔබ හනුමාන බාත් කියන්නේ නයිය ජොර යන්න. යයි. එන බා බ්ලොක් කොලක් තියලා. ඔයාට මහන්සිත් හරිද? අනේ මම නම් මහන්සි නෑ. ඔයා දැන් දියැලකුත් නම් කරා වාගේ නම. ඔයාට ඒ කියන්නේ මොකද හිතෙන්නේ? ඒක හොඳයි මං එන ආසාවේ කිසිය දෙයක් ඇත්තරම. ආ. මම කවදාද තියනවා කියලා ඉතින් දැන් ඒක තිබ්බයි. ඉතින් ඔයාගේ නම විතරද මේක නම් කරන්නේ? ඔව්. තව දියැලක් තියෙන ඒක ලස්සනයි. නෑ නෑ. ලලනාවක් වගේ. මොකටද? ඒක ලස්සන. ඒක නම් කරන්න නමක් යෝජනා කරන්න. නමක් නෑ. තියෙනවා. මොකද? සමහර දියල් තියෙන ඒවට අදටත් නම් නෑ බා. මේ ගල් තියෙන අම්මෝ හරිම දුෂ්කරයි ගයිස්. ඒ කේබල් කාර් දානවා ගෝල. මේකට? දීපදෙන් කේබල් කාර් දාමුත් ඒ වඩලාම නැති නේද? ඒ ආබාධ කට්ටිය විතරේ. ඒ තින් තාම්කෝ. එන ප්‍රමාණය වැඩි වෙනවා. ඈ එන ප්‍රමාණය වැඩි වෙනවා හරිද? ඒතර තදබදේ මේක ඉඳලා ආබාධ කට්ටිය විතරයි. ඉතින් තදබදේ හිතන්නේ. Ya. ඉස්සරහා ඇතිනේ. මේ වගේ තැන් හැමතැනමනේ. සිරා නේද? මේ වගේ තැන් ගොඩක් හම් වෙනවනේ. මෙතන ඒකල්ලු කිව්වෝ. මේක නම් ගයිස් අපේ ලංකාව කියන්නේ හරිම ලස්සනට බලන්න තියෙන ලස්සන විතරක්. එහෙම ලස්සනක් තියෙන. ඉතින් මේ අසිරිය විඳගන්න ඔයාලත් එන්න. මේ වගේ තැන් වලින් යනකොට බොහොම පරිස්සමින් යන්න ඕනේ.
නඩේ ගුරත් ෆොටෝ ගහනවා. මොන ගස් කඩන්න හදන්නේ? පායට පයින් ගහන්න ඒක තමයි මේ මිනිහට ඉන්නේ පාරද? ආරවචර පාර. ඒ පාර සාර ඒ සත්‍ය එතන වීඩියෝ ගත්තා නම් උඹට ඒ වගේ වීඩියෝ කවුරුවක් ගන්න නැහැ. කොහොමද? අතන මේ ගල්පොත්තට පුළුවන්. හරිනේ? දැන් ඔන්න කන්දෙන් පළට වයින් දෙන්නේ. නේද? මම දැන් හන්දියේ උඩින් ඉන්නවා. දැන් වෙන කන්ද බහිනවා කොහොමද? දැන් මේ දෙවෙනි කන්දරද යන්නේ? කිලෝමීටර් දෙකයි තිබ්බේ. දැන් පාන පුළුවන් දැන් මේ අය ලේදර ලාන්නේ ඉදර වෙන්නේ ආන්දර තමා මාර තර්කයි මාර වචනයි දීපා. මං කිව්වේ කියලා වල්නේ. ඒක ළඟින් ගියා වැටෙනවා කියලා. හෙල වල්නේ දී. කීවෙනි එකද? 11 වෙනි ගියාද? Ja, ja. ये ගැඹුරු ඉනි බා ඈ
හංසනං ඉස්සෙච්ච වගේ යනවා ඔබ. ජීවිතේ විඳිනවා. මේක තමයි ජීවිතය කියන්නේ. සුද්දා ජීවිතේ විඳිනවනේ. අම්මට සිරිය. මරුනේ ටික නම් ආයෙ නිකන්. ඈ? අමාරු දැන් ගණේශටම කිව්වා. මේවා තමා අර ගම් වතුර කාලේ වගේ බං. මාලිගොඩට ගියාද බං? ඈ? මාලිගොඩ ඒ මොකක්ද? දරණීගල පාර බං. එහෙමද? මෙදින් දරණීගල පාර. මේක. මාලිගොඩ. නෑ නෑ නෑ. මෙහෙන් මෙහෙට එන පාර බං. මෙහෙන්. ඈ?
ඔන්න ගයිස් පළවෙනි වීඩියෝ එකකින් සමුගන්නවා මේකේ part 2 වෙනවා part 2 එකේ තමයි හොඳම කොටස තියෙන්නේ ඔයාලා ජීවිතේට දැකපු නැති දේවල් ඒකේ තියෙනවා ඒ places බලන්න ඕන නම් මේක subscribe කරලා තියාගන්න share කරන්න like කරන්න ඔලේකුත් කටේ ගියා